සන්ඩේ ලීඩර් ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා දෙහිවල අත්තිඩිය පාර ඔස්සේ සුපුරුදු පරිදි සිය සේවා ස්ථානයට යමින් සිටියා. මාධ්‍ය නිදහස පිළිබඳ දැවැන්ත ප්‍රශ්නාර්ථයක් ඇති කරමින් ඝාතකයින් ලසන්ත බිලිගත්තේ එම අවස්ථාවේදී. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු දේශපාලඥයෙකු මෙන්ම මානව හිතවාදියෙකු වූ ලසන්ත වික්‍රමතුංග මහතා දක්ෂතා රැසකින් හෙබි පුද්ගලයෙක්. සත්‍ය අනාවරණ කිරීම පෙරදැරිව ලසන්ත සන්ඩේ ලීඩර් පුවත්පත ආරම්භ කිරීමත් සමග ඔහු පැවති සියලු ආණ්ඩුවලට අභියෝගයක් වුණා. පංහිඳ අසිපතකට වඩා සවිමත් බව සනාථ කරමින් වර්ධකරු සමාජයේ කුමන තරාතිරමක අයෙකු වුවත් ඔහු ගැන සිය පුවත්පතෙන් හෙළිදරව් කිරීමට ලසන්ත පසුබට වූයේ නැහැ. අයුක්තියට එරෙහිව දැඩි හඬක් නැගූ ලසන්ත ගවේෂණාත්මක වාර්තාකරණයේ නව මම්පෙත් විවර කළේ සිය අනුගාමිකයින් මෙන්ම විවේචකයින්ද මවිත කරමින්. මල් මාලා මෙන්ම ගල් මුල් ප්‍රහාරවලින්ද ලසන්තට අඩුවක් තිබුණේ නැහැ. දේශපාලන කැළඹීම් හා අර්බුදවලට මැදි වූ ජීවිතය ඔහු සිය දෛවයේ ලෙස සලකා ක්‍රියා කළා. ඔහු මාධ්‍ය නිදහස සඳහා වූ යුනෙස්කෝ ගුයිලමෝ කේනෝ සම්මානය, නැෂනල් ප්‍රෙස් ක්ලබ් ප්‍රෙස් ෆ්‍රීඩම් සම්මානය හා මරණයෙන් පසු පිදුණු IPI වර්ල්ඩ් ප්‍රෙස් ෆ්‍රීඩම් හීරෝ සම්මානය හිමි කරගත්තේ තමා ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ ජගත් කීර්තිදර මාධ්‍යවේදියෙකු බව මොනවට පසක් කරමි. ත්‍රස්ත ක්‍රියාවලට මේ මැර ක්‍රියාවලට එරෙහිව නැගී සිටිය යුතුයි. මේ පළවෙනි වතාවත් මේ වගේ සිද්ධියක් වෙලා තියෙන මේ අවසාන වතාවත් අනිවාර්යයෙන්ම නොවෙන්න පුළුවන්. ඒ වුණත් අපි අවධානයෙන් මේ තත්ත්වයට මුහුණ දීමට සූදානම් මාධ්‍ය ආයතන සියලු දෙනා එක්මුතු වී මෙයට මුහුණ දීමට සූදානම් විය යුතු බව පැහැදිලිව කිය යුතුයි. ලසන්ත වික්‍රමතුංග සෑම විටම හඬක් නොමැති වූවන් සඳහා හඬක් වෙමින් පෑනෙන් සටන් කළ අභීත මාධ්‍යවේදියෙක්. ලසන්තගේ මරණය තවත් එක් පුද්ගල මරණයක් පමණක් නොවූයේ දෙස් විදෙස් මාධ්‍යමෙන්ම සිවිල් සංවිධානද ඉන් දැඩි කැළඹීමට හා කම්පනයට පත් වූ නිසයි. මරණය ඔහු සොයා පැමිණියේ යුක්තිය වෙනුවෙන් පෙනී සිටීමේ විපාකය මේ යැයි පෙන්වා දෙමින්. මිනිසුන් එදා ලසන්තගේ දේහය වටා එක් රැස් වූයේ කිසිදු පෙළඹවීමකින් තොරවයි. ලෝක ප්‍රජාවද මේ පිළිකුල් සහගත ක්‍රියාව දැඩිව හෙලා තුටුවේ ඒ මෙරට ජනමාධ්‍ය නිදහසට එල්ල වූ මරු පහරක් ලෙස අර්ථකන් වමින්. ලසන්තගේ මරණයෙන් වසර 3ක් ඉක්ම ගොස් අවසන්. එහෙත් මේ අවුරුදු 3 තුරදී දේශපාලඥයෝ ඒ මරණය ගැන පරීක්ෂණ පවත්වනවා කියලා පොරොන්දු වුණා. ඒ මරණය නිරාවුල් කරලා ඒකට දායක වූ අය උසාවියට ගෙන්වනවා කියලා දිනත් නියම කරලා කිව්වා. හැබැයි අද වෙනකන් කිසි කෙනෙක් උසාවියට ඉදිරිපත් කරලා නැහැ. ඉදිරිපත් කරපු දෙන්නගෙන් එක්කෙනෙක් රිමාන්ඩ් භාරයේදී මිය ගියා. මේ මරණය පිළිබඳ කිසිම හෝඩුවාවක් නැතුව වර්ෂ 3ක් ගිය එක ගැන රජයත් පොලිසිය නිලධාරීනොත් ලැජ්ජා විය යුතුයි කියලා මම සිතනවා. ලසන්තට සාධාරණයේ ඉටු නොවූ බවට වන චෝදනාවෙන් අප කිසිවෙකුට නිදහස් විය නොහැකියි. ලසන්ත වික්‍රමතුංග මහතා සිහිපත් කරමින් අද රත්මලානයේ පිහිටි සන්ඩේ ලීඩර් ප්‍රධාන කාර්යාලයේදී සහ බොරැල්ල කනත්තේදී සැමරුම් වැඩසටහන් පැවැත්වුණා. ලසන්ත, අපි ඔබ සදා ස්මරණය කරමු. ඔබට ගරු කරමු. ඔබ අපද නියෝජනය වන ජනමාධ්‍යවේදී පරම්පරාව වෙනුවෙන් ජීවිතය පූජා කළ මිනිසෙකු බව අපට අමතක නැහැ.